දැන් මේ දවස්වල ගොඩාක් අය මගෙන් අහන එකක් තමයි මේ තියෙන ටික කාලේ ඇතිද ලකුණු අඩුවකින් රිසල්ට් එකක් හදාගන්න කියලා. දැන් අද නොවැම්බර් 3 හරියටම තව දවස් 7ක් වගේනේ තියෙන්නේ. ඉතින් අපි හිතමු ෆේල් මට්ටමේ එහෙම නැත්නම් හරියටම ලකුණු 35ක් වගේ හරියටම SC එක වගේ ඉන්න කෙනෙක් කොහොමද තියෙන ලකුණු මට්ටම වැඩි කරගන්න වෙලාව ඇතිද? ඒක තමයි මේ දවස්වල කට්ටිය අහන ප්‍රශ්නේ. ඉතින් ඇති. තාම වෙලාව ඇති. මේ දවස් 7 වුණත් ඔයා හරියට වැඩ ටික කරොත් ඒ කියන්නේ මම පොඩි ප්ලෑන් එකක් වගේ දෙනවා මට WhatsApp message එකක් දාන්න ලකුණු අඩු කට්ටිය හරියට ඒ ප්ලෑන් එකට වැඩ කරොත් මේ දවස්ට හරියට මැනේජ් කරොත් අඩුම 100කට යන්න පුළුවන් අඩුම 100කට ඒ කියන්නේ දැන් අර විෂය ඉගෙන ගන්නවා කියන්න නෙමෙයි මම කියන්නේ විෂය ඉගෙන ගන්න යන්න ඕනේ නැහැ මේ වෙලාවේ ඔයගොල්ලෝ හැබැයි අර කෙටි ක්‍රම කපටි ක්‍රම පාවිච්චි කරලා මුළු සිලබස් එකම නෙවෙයි සිලබස් එකේ අර ප්‍රශ්න වලට වැඩි බරක් තියෙන කොටස් ටික තියෙන පේපර් එකේ වැඩි බරක් තියෙන ප්‍රශ්න ටික අන්න ඒ ටික විතරක් කරලා ඒ ටිකම පුළුවන් තරම් ප්‍රැක්ටිස් කළා. ඒ කියන්නේ ඔයාලා සිලබස් එක අපි දැන් කෙමිස්ට්‍රි ගත්තොත් ඔක්කොම පාඩම් ටික කවර් කරන වෙනුවට ඔයාලා ලේසි පාඩම් කොටස් 3ක් විතරක් තෝරගෙන ඒ කොටස් ටික හොඳටම ලකුණු ගන්නවා කියලා හිතන්. ඒ ටික හොඳටම ප්‍රැක්ටිස් කරලා ගියොත් ඔයාලට අනිවාර්යයෙන්ම අඩුම 100කට යන්න පුළුවන්. දැන් මේ දවස්වල ළමයි අහන එක තමයි සිලබස් එක ඉවර කර ගන්න වෙලා නැහැ. අඩුම 100කටවත් යන්නේ කොහොමද? ළමයි දැන් ලකුණු අඩු ළමෙක් 100කට යන්න නම් සිලබස් එකක් ඉවර කරන් හරියන්නේ නැහැ. ඒකට අර 100ක්වත් නැති වෙන එක තමයි වෙන්නේ. ඔයා සිලබස් එක ඉවර කර ගන්නවා වෙනුවට තෝරගත්ත ලේසි පාඩම් 3ක් ලකුණු වැඩියෙන් එන බර පාඩම් 3ක් විතරක් ඉවර කරන්න. එතකොට ඔයාලට 100ක් 100ක් කියන්නේ ලකුණු 50ක් නේ. විෂයක ලකුණු 50ක් හදා ගන්නවා කියන එක මේ දවස් 7 ඇතුලේ කරන්න බැරි නෑ. ඒතරද මේ දවස් 7 ඇතුලේ අයියෝ වෙලාව ඇති වෙයිද කියලා හිතාගෙන ડિප්‍රෙස් වෙන්න නැත්නම් පීඩනයටපත් වෙන්න බය වෙන්න ඒකට වෙලාව අයින් කරන්න එපා. දැන් කොටසක් ළමයින්ගේ තියෙන ප්‍රශ්නේ තමයි වැඩි කරන්නත් ඕනේ. හැබැයි බයයි. දැන් මේ බය වෙලා ඒකට ළමයි වෙලාව නාස්ති කරගන්නවා අර ડિප්‍රෙෂන් එක වගේ හැදිලා. එහෙම කරගන්න ඕනේ නැහැ. මේ වෙලාවේදී හරියට ටාගට් කරලා වැඩේ කරන්න. අර බය වෙන්න, පැනික් වෙන්න ඒකට වෙලාව අයින් කරන්න එපා. හරියට මම දැන් කිව්වේ පොඩි වැඩක් කිව්වේ. සාමාන්‍යයෙන් දවස් 7ක් ඇතුලේ අපි A level මැදදී වුණා දවස් 7ක් ඇතුලේ කරන්න පුළුවන් වැඩ ටිකක් තියෙනවා. ඒතකොට මේ වැඩ ටික කරොත් අපිට ලකුණු 50ක් හදාගන්න පුළුවන්. ඒ නිසා දැන් මේ විදි ලකුණු අඩු අය ඉන්නවා නම් පොඩ්ඩක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. මම ඔයාලට plan එක දෙන්නම්. ඒ වැඩේ හරි විශ්වාසයෙන් කරත් ඔයාලට තවමත් පුළුවන් C3ක් හදාගන්න. ඉතින් මම නැවතත් කියන්නේ A level වල SF ගන්න එපා. අඩුම C3ක්වත් ගන්න. වෙලාවක් තියාගෙන හැකියාවක් තියාගෙන. තව වෙලා නැහැ කියලා ඔයාලා වෙලාව ගැන හිතකින් නැතුව හරියට මේ වැඩ ටික කරා නම් එච්චර අමාරු නෑ. හරියට වැඩ ටික කරන්නයි ඕනේ. ඔයාලට ලකුණු හදාගන්න පුළුවන්. මොනවා හරි දවයක් ඕන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ දවස්වල ඔයාලගේ theory related ප්‍රශ්න මට එවන්න exam related ප්‍රශ්න එවන්න. මම නම්බර් එක දාලා තියෙනවා.